විශ්වයේ මැවුම්කාර දෙව්තුන් තුළ තවත් අනර්ග දවසකට පහතපන්න කරුණා ලැබුණු මොහොතේ අදවස බලමු ශුද්ධ බයිබලයේ නික්මියාම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 14 15 පදයන්. වැටී තිබුණු ඒ පිණි හිඳුණු කල බලව හිමවැනි හීන් කුඩා වට වූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක් දැයි නොදැන මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස් මේ වනාහි කෑම පිණිස ස්වාමින් වහන්සේ නුඹලාට දුන් රොටිය. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මිස්රයෙන් පිටත්ව ආ ඊශ්‍රායෙල් සෙනග සීන් නම් වනාන්තර පැමිණෙන අතර ඔවුන්ට තිබුණා ඊළඟ ප්‍රධානම ප්‍රශ්නය වූයේ ඔවුන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමයි. ඔවුන් ඒ ගැන කැළඹිලා මෝසෙස්ට සහ ආරෝන්ට විරුද්ධව දොස් නගන්න ගන්නවා. සෙනෙහවන්තය, මේ වේට ඔවුන් ළඟ මිස්රයෙන් රැගෙන ආපු රත්තරන් වැනි වස්තුන් ඕන තරම් තිබුණා. නමුත් ඒ වටිනායයි ඔවුන් ළඟ තිබුණු කිසිම දෙයකට ඔවුන්ගේ බඩගින නිවීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් ඔබේ මගේ සර්වදාරී දෙවියන් වහන්සේ එම සෙනගට අවශ්‍ය දිනපතා පෝෂණය ඔවුන්ට සැපයුවා. ඒක කෙලෙසද නම් ඔවුන් රස කරගත්තා ප්‍රමාණය වැඩියෙන් එකතු කළත් අඩුවෙන් එකතු කළත් දේ වචනේ කියනවා ඔවුන් කිසිවෙකුට එම මන්න අඩු වුණේ නැලු. සෙනෙහවන්තය, මොහොතක් ඔබ හිතන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ මොකද්ද මේ තුලින් මේ සෙනගට උගන්වන්න. එනම් අප තුළ මොන දේ තිබුණත් නැතත් නොකළමි හෙට දවස ගැන හිතලා දුක් නොවී සිටීමයි. මන්ද හෙට දවසේ කාරණා සපුරන්නා වූ දෙවියන් වහන්සේ සියල්ල බලා ගන්නා වූ තරණ වහන්සේව සිටිනවා. ඔබ දන්නවද මේ ඊශ්‍රායෙල් සෙනගට අද මන්න ලැබිලා හෙට දවසේ පෝෂණය ගැන ඔවුන් දෙවියන් වහන්සේ දෙස බලාගෙන සිටීමේ බලාපොරොත්තු පමණයි ඔවුන්ට තිබුණේ. ඔවුන් ඒ තැනට දෙවියන් වහන්සේ ගොනුනැගුවා. එසේනම් ඒ දෙවියන් වහන්සේ නේද ඔබේ මගේ දෙවියන් වහන්සේ. මේනි කියන්නේ මොකද්ද නම් හොඳට නිදාගෙන කම්මැලියෙක් වගේ ඉඳලා දෙවියන් වහන්සේ දෙයි කියලා බලාගෙන ඉන්න එක නෙමෙයි. අද ගැන උන්වහන්සේ බලා ගන්නවා නම් හෙට ගැන අදට කනගාටු නොවි අද ගැන දෙවියන් වහන්සේට ස්තුති කරලා හෙට දවස ගැන අද ස්තුති කරලා තමන්ට ලැබෙන දේ වීරෙන් කිරීමයි. හැබැයි දේ වචන තුල පවතින්න. ඒට කීකරු වෙන්න. එවිට අපි හිතනවට පතනවට වඩා යහපත් ගමනක් යන්න ආශිර්වාදමත් ජීවිතයක් උන්වහන්සේ ඔබට ලබා දෙයි. එබැවි මේ වචනය අපි ආශිර්වාදයක් කරගමු. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණන්, අද දවස ගැනත් මේ ශුද්ධ වචන ගැන ස්තුතියි ස්වාමීනි. අද දවසේ ඔබ වහන්සේ පුදුමාකාර ලෙස අපේ ජීවිතේ ධෛර්යමත් කිරීමේ වචනය ඔබ මඟ පෙන්වූ නිසා ස්තුතියි. මෙට සමන් දෙන්නෝ යම් ජීවිතේ කැළඹි හෙට දවස ගැන බියෙන්ද තතිගෙන්ද ඉන්නවද? ස්වාමීනි, එදා ඊශ්‍රායෙල් ජනතාව පෝෂණය කරා වූ ඒ මැවුම්කාර දෙවියන් වහන්සේ අද අපේ දෙවියන් වහන්සේ වෙවි. නොකලී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තදින් අල්ලගෙන ඉදිරියට යන්න ඔබේ කරුණාව ආශිර්වාදය තබන්න. මෙන්න ස්වාමීනි, අද දවස ගැන මම විශේෂයෙන් යාඥා කරනවා. අදවස කරන සීලේ වැඩ කරතු කාරණා නිසිලස කරන්න ඔබගේ මඟ පෙන්වීම, ඔබගේ ආශිර්වාදය, ඔබගේ වීරිය, ධෛර්යය මේ සෑම දිනට ඔබ දානය කරනවා. මෙන්න දැන් ස්වාමීනි, මෙට සමන් දෙන්නෝ සම ජීවිතයක්ද ස්වාමීනි මේ ශුද්ධ වචනයද සියල්ල ඔබගේ ලීවට බාරයි කැපයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්.